ඉතින් යාළුවනේ කොහොමද? අදත් තරම් ආවේ අපි අලුත් වීඩියෝ එකක්. අද ළඟ වෙලා තින්නේ ඕගොල්ලෝ අපෙන් ඉල්ලපු වීඩියෝ එකක්. අද තින්නේ අතපය කකුල හතර ඔක්කොම ගැට ගහලා කටේ දෙහි ගෙඩක් දාලා කටට ගැට ගහනවා. අද අපි ප්‍රශ්න පහක් අහනවා. ප්‍රශ්න පහට උත්තර දීලා මේ විනාඩි 3ක් තියෙනවා. විනාඩි 3 ඇතුළත ගැට ටික ගලව ගන්න තියෙන්නේ. ගලව ගන්න බෑනොත් කටේ තිබ්බ දෙහි ගෙඩ එහෙම කන්න තියෙන්නේ. අන්න එහෙනම් අද ගේම් එක එන අපි ගිහින් බලමු වීඩියෝ එක. එහෙනම් මුලින්ම මෙයා ගැට ගහලා බලමු. මුලින්ම කකුල ගැට ගන්න. කකුල තමයි ගැට ගන්න. පාද නම් අද ගැට ගන්න ගැට ගිහලා ඉඳන් අද ලියන්න බෑ අද. අද කොහොමද දෙහිගෙඩි කන්න වෙනව මට. බලමු. ඇත්ති එක ගැට ගාම ඇත්ති මෙච්චර මේ ගැට ගාලා වෙලා යනවා ලියන්න. අම්මා යාළුවනේ මම මේක දාලා යට ගන්නවා ඊට පස්සේ තියෙන්නේ ප්‍රශ්න පහට උත්තර දෙන්න. කල්ටේ අතුරන්න උනන්නේ ඔව් ඒක දාන්න නැත්තම් බෑ. ආයෙවන්නේ ඊට පස්සේ මාළු සෙන් ප්‍රශ්නයක් කරා. Parang apa? Kai, dekai, tunat. Hari, mana paling pas nih? Tisar pihita ඇති පළාත. ඔච්චරද? ලංකාව නිදහස ලැබුවේ කුමන අවුරුද්දේද? අප්‍රමාදයේ පෙරවරු 5. ඈ? පැහැදිලිව කියන්න. ලෝකේ ලොකුම රට රුසියාව. ලංකාවේ ජාතික ක්‍රීඩාව. වොලිබෝල්. එතකොට ලංකාවේ දිගම ගඟ. මාළේ. හරි ප්‍රශ්න පහට උත්තර දුන්නා. දැන් ගැටේ ගලව ගන්න තියෙන්නේ. නෝ. ගැටේ ගලව ගන්න තියෙන්නේ. ටයිම් එක තව දෙකක් තියෙනවා. ගලවගෙන බැලුවොත් ඉතින් දෙහි ගෙඩ කන්න තියෙන්නේ එහෙම. රසිරි මම ගලව ගත්තා. එයා ගලව ගත්තා වෙන්න. තව විනාඩියයි තප්පර 25ක් තියෙනවා. මං අද බේරුණා. හරි. එහෙනම් දැන් මගේ වාරේ මොකක් වෙයිද දන්නේ බලමු. ඔන්න මාව ගැට ගන්න යන්නේ මොකක් වෙයිද දන්නේ නැති. මෙයා කොහමද ලියා ගන්නවද කියලා බලමු. ලියා ගන්න බැරුණොත් ඉතින් දෙහිකට කන්න වෙනවා. එහෙමයි වෙන්නේ. දෙකට තියා ගන්නකො දෙන්න. අම්මට සීනි. ඒක පූ. මාව බෙදලා ගැටයක් දැම්ම නේවා. පොඩි ගැටයක්. මම නම් ගාන කෙට්ටුනේ ගාන කකුල් දෙක ළඟලා හිටියේ. ඈක් කරන්න බෑ හොල්ලන්න බෑ අක්කෝ. අත්ත ගැට ගහමු. අතෝ ඒ කකුල් දෙක ඒකනේ හොල්ලන්න බෑ. දේවද මට තිබ්බේ. ගලව ගන්න. අත ගලව ගන්න බෑ නේද? උඹ අඩු කියලා වෙනවා. මේක දැන් මේ දෙගෙඩි ඔන්න මෙයා කටේ දානවා කියන්නේ.
ඔව්. මේ මම දැන් ප්‍රශ්න අහන්න මෙයාගේ. අහනවා ඔයාගේ ප්‍රශ්න අහන්න. ඔන්න දැම්මා. දැන් ප්‍රශ්න අහනවා. ලංකාවේ ජාතික පක්ෂියා කවුද? ඇහුන්නේ ඊළඟ ප්‍රශ්නේ ලංකාවේ මුල්ම අකමැති කවුද? ඇහුන්නේ රුවන්වැලි සෑදුවේ කවුද? ලංකාවේ පළාත් කීයක් තියෙනවද? කීය? ලෝකෙම ලොකුම ගඟ? ඇහන්න? හරි. ඔයාගේ වෙලාව හරි. දැන් ඔයා ගැටේ ලියන්නකෝ. අන්න ඔයා ලියලා ඉවරයි. ඒවා අද දෙහිගෙඩි ගන්න වෙන්නේ නැහැ. හරි. ඉන්නවලගත්තා. යාළුවනේ ඔන්නම අද ගේම් එක ඉවරුනේ. අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ අදහස යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා අපේ channel එකට අලුතෙන් ආවා නම් like කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ share කරන්න.